අද කාලේ ඇත්තටම විරලයි. මිත්‍ර සම්පත්තේ, කල්යාණ මිත්‍ර සම්පත්තේ විරල දෙයක්. නමුත් ඔබ ලබාගත යුතුම දෙයක් කල්යාණ මිත්‍ර සම්පත්තේ කියන්නේ. හරිද? මතක තියාගන්න, හොඳ යාළුවා ලං වෙන්නේ නැහැ දුරාචාරයට. ඔයාව මත්පැන් පිණිස යාළුවෙක් යොදවනවා නම්, සිගරට් එක ගහපන් කියලා යොදවනවා නම්, දුරාචාරයේ පිණිස ඔයාව යොදවනවා නම්, ඒ කිසිදු කෙනෙක් හොඳ යාළුවෙක් නෙමෙයි. ඔය වගේ යාළු සම්පත්තේ කීයකින් බලාපොරොත්තු වෙන්න එපා. මත්පැන් අංශුවක් හරි බොන කෙනෙක් මං හිතන්නේ හොඳ යාළුවෙක් වෙයි කියලා. එයා කල්යාණ මිත්‍රයෙක් නෙමෙයි, මතක තියාගන්න. මොකද වදන්න මත්පැන් බීපුවම සිහි විකල් වෙනවා. ඕන දෙයක් කරගන්න පුළුවන්. එහෙම ලං වෙනවා නම් යාළුවෙක් කල්යාණ මිත්‍රයෙක් නෙමෙයි. කල්යාණ මිත්‍රයා කියන්නේ දුකේදිත් සැපේදිත් ඔයගේ ළඟින්ම ඉන්න කෙනා. පොහොසත් කාලේද දුප්පත් කාලේද කියලා අදාළ නැහැ. දුකේදී සැපේදී ධර්මයක් ඇසුරු කරමින් ළඟ ඉන්න කෙනා. එහෙම ධර්මයක් ඇසුරු කරමින් ළඟ ඉන්න කල්යාණ මිත්‍රයෙක් අනාගතේ ඔබට මුණ ගැහෙසි. අනිවාර්යෙන් කල්යාණ මිත්‍ර සම්පත්තිය අවශ්‍යයි. හරි, ඒක ඔබට ලැබෙවි. අනාගතයේ දවසක අද හිට ලැබෙන්නේ නැහැ, මතක තියාගන්න. හිතන පමාවට එන්නේ නැහැ ඔය වගේ දේවල්.